හායි මගේ යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට ඔන්න අද මේ ගල් ටිකක් බල ඉන්නකොට මේ ගල් ටික බල ඉන්නකොට මට ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයක් හම්බුණා. මේ මෙතන තියෙන ඔක්කොම පුෂ්පරාග මේ කොට්ටර මලුක්කන් එහෙම තියෙන්නේ. මේ බලන්නකෝ මේ ගල. මේක මේ බලන්න ඔයගොල්ලන්ට පේනවද? මේ ක්‍රිස්ටල් එකක් මෙතන තියෙනවා. හොඳ ಜಾති ක්‍රිස්ටල් එක පුෂ්පරාග මෙතන තියෙනවා. මේ තැන් වලත් තියෙනවා පොඩි පොඩියට. බලන්නකෝ මේ කොරසම වගේ කොරසමකට වගේ මේක සෑන්ඩ් හයියයි. මේකට බැඳිලා තියෙන්නේ මේ ගල්. මේ බලන්නකෝ. මේ ගල් මේ ලොකු කැලි දෙකක් තියෙනවා. තව පොඩි පොඩිවත් තියෙනවා මේ. ඉතින් බලන්නකෝ කොච්චර මේ සබාදාම කොහොමද මේවා නිර්මාණය කරන්න කියලා. මම අවුරුදු මිලියන ගාණක් තිස්සේ මේවා හැදිලා අපි අතට එනකොට කොච්චර දේවල් තියෙනවද බලන්න. දැන් සාමාන්‍ය මේක නම් මේ කොට්ටර පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මේක නම් පොඩ්ඩක් තියෙනවා. මේක කොට්ටර පැත්තට ගිහිල්ලා තියෙන ලොකු එක නම් ගොඩක් පේන විදිහට හරියටම මේ කියන්න බෑ. මොකද මේ ගලේ මේ හරින් විතරයි මේ විනිවිද යන්නේ එළිය. මේ නිසා ඉතින් හිතන්නකෝ මේ වගේ දැක්කම සමහරට ඔයගොල්ලෝ අයින් කරනවත් ඇති. මේ වගේ අයින් කළත් ඇති. දැන් සාමාන්‍යයෙන් මේ පැත්තත් වැහිලා තිබ්බනම් මේ ගල හොඳටත් තිබ්බනම් හොඳටමත් තිබ්බනම් සාමාන්‍යයෙන් ඉතින් හිතා ගන්න බෑනේ. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ මේක අයින් කරන දේ. අපිට නම් මේක දන්න කෙනෙකුට දැක්කහම මේක තේරෙනවා මේ ජාතික වැදිලා තියෙන්නේ. ගලේ බරයි. ඒ ටික බැලුවාම ඉතින් තේරෙනවා. දැන් සාමාන්‍යයෙන් නොදන්න කෙනෙකුට ඔක හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේ වගේ දේවල් හොඳට ඔයගොල්ලෝ නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලෝගේ ආසාව තියෙනවා ඔයගොල්ලෝ ගොඩාක් දුරට මේ වගේ දේවල් හොඳට මේ බලලා තියාගන්න. මේ බලන්නකෝ මේ හොඳට තේරෙනවා මේ වෙයි. ඒ කියන්නේ ක්‍රිස්ටල් පිහිටීම මේ ගලේ තියෙන ඉන්ක්ලූෂන් බැලුවාම ඒ වගේ දේවල් බැලුවාම මේ වෙනසක් තියෙනවානේ. අනිත් කිරිවනා ගැට වලට වැඩිය මේ වගේ තියෙන අනිත් ගල් වලට වැඩිය ලොකු වෙනසක් තියෙනවා මේ වෙයි. ඉතින් මේ වගේ දේවල් ගොඩක් හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගරන්නම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ගඟවල් වල ඇලවල් වල ඉල්ලන් තියෙන පැතිවල මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් උත්සාහ කරලා බලන්න. මම මේක පෙන්වන්නේ මේක විශේෂ දෙයක්. බලන්නකෝ මේ එකට කැටි වෙලා මේ මැටි ගුලිය වගේ මේ හැදිලා තියෙන එකේ මේ එකට කැටි වෙලා තියෙන විදිය මේ වගේ ඒවා ගොඩක් හම්බ වෙනවා ඉතින් අපිට. මට ඉතින් හිතුණ ඔයගොල්ලන්ට පෙන්වන්න මේක. බලන්නකෝ ලස්සන. බලන්න මේ මෙතන ක්‍රිස්ටල් එකක් තියෙනවා. තව මේ උඩින් ක්‍රිස්ටල් කෑලි බැඳිලා තියෙනවා. මේ හරිය තියෙනවා. මෙහෙම තියෙනවා. මේ ඔයගොල්ලන් පේනවද හොඳට පැහැදිලිව? එතකොට මෙහෙට යනකොට මේ ලොකු ක්‍රිස්ටල් එක බලන්න ක්‍රිස්ටල් හැඩේ හොඳට තියෙනවා මේකේ. ඉතින් යාළුවනේ බලන්නකො නේද මේ වගේ සබාදාම කොච්චර ලස්සනද කියලා. මේවට ඉතින් මේ වටිනාකමක් අඩු නැති වුණාට වටිනාකම් අඩු වුණාට මේවට පාරිසරික වටිනාකමක් තියෙනවා. මොකද අවුරුදු මිලියන ගාණක් හැදිච්චනේ මේවා. අවුරුදු මිලියන ගාණකට කලින් හැදුන දේවල්. ඉතින් වටිනාකමක් නැද්ද? මේවා ජෙම් ක්වොලිටි නැති වුණාට මේවා යම් වටිනාකමක් තියෙනවා. අපි නම් මේවා කොට්ටරුණත් මේවා විසි කරන්නේ නැහැ. මේවා ඉතින් තියාගන්නවා. මේවා ඒ වගේ තියෙනවා. ඉතින් අපි මේවට ආදරෙයි. මොකද අපි යම් කිසි දෙයක් කරගත්තා නම් කරගත්තේ මේවෙන්. එතකොට මේවට යම් වටිනාකමක් තියෙනවා. මේවා අවුරුදු මිලියන ගාණක් තිස්සේ හැදිලා අපි අතට එන්න කොච්චරනම් පාරිසරික දේවල් වලට මුහුණ දෙන්න ඕනේද? අනිත් එක ඉතින් අපි ආදරේ ඇත්තටම මේ වගේ දේවල් වලට. ඔයගොල්ලොත් දැක්කොත් මේවා ඉතින් අරගෙන තියාගන්න. වටිනවා. කවදා හරි බලන්න හරි පුළුවන්. නේද? එහෙනම් ජය වේවා හැමෝටම.